හැමෝම අහිංසකයි කියන යුගානිගේ සහ සිහිනගේ තාත්තා පිටුපස තියෙන ඒ අද්භූත නිහඬතාවය ගැන අපි දැන් ටිකක් විතර දන්නවා. මේක Tamanගේ සල්ලි බලයට හැමදේම කරනවා කියලා හිතුවට ඇත්තටම මේක කරන්නේ වෙන කෙනෙක් ලියපු පිටපතක රංගපෑමක් විතරද. දැන් මේ රහසිගත සැලසුම තවත් දරුණු පැත්තකට හැරෙන්න යන්නේ. මොකද Tamanගේ මල්ලි සිහින සහ මේක අතර තියෙන මේ මාරාන්තික වෛරය පිටුපස තියෙන ඇත්තම හේතුව යුගානිට අහම්බෙන් අහුවෙලා. Tamanගේ නිවසේ අල්මාරියක් අස්සේ තිබිලා යුගානිට හමු වෙනවා අවුරුදු ගණනක් පරණ දූවිලි වැදුණු පින්තූරයක් සහ ලියුමක්. ඒ පින්තූරේ ඉන්නේ තරුණ කාලේ මේකගේ තාත්තා සහ යුගානිගේ තාත්තා. එතකොට තමයි යුගානි තේරුම් ගන්නේ Tamanගේ තාත්තා මේ හැම දෙයම දිහා බලාගෙන නිහඬව හිටියේ අහිංසකකමකට නෙවෙයි කියලා. අතීතයේ දවසක මේකගේ පවුලෙන් Tamanගේ තාත්තට වුණු ලොකු අසාධාරණයකට Tamanගේම මල්ලි වෙන සිහිනව පාවිච්චි කරලා මේකගෙන් පලිගන්න තමා තාත්තා මේ හැමදේම කරන්නේ. දෙවියනේ, මගේ මල්ලි මේ යන්නේ කෙලින්ම මරණ වරෙන්තුවක් අතට අරන්ද. තාත්තා Tamanගේ පලිගැනීම වෙනුවෙන් මල්ලිව බිල්ලට දෙන්නද හදන්නේ. යුගානිට මෙහෙම හිතෙද්දි අනිත් පැත්තෙන් මේකටත් දැන් පොඩි සැකයක් මතුවෙලා. සිහින Taman ඉස්සරහට ඇවිත් බය නැතුව කෑ ගැහුවා විතරක් නෙවෙයි, මේක කරන හැම පියවරක්ම කලින්ම දැනගෙන වගේ සිහින ක්‍රියා කරන්නේ කොහොමද? මේක හිතන්නේ Tamanගෙම කෙනෙක් Tamanට ද්‍රෝහි වෙනවා කියලා. ඔහු දන්නේ නැහැ Tamanව වට කරලා ලොකු උගුලක් අටවලා ඉවරයි කියලා. සිහින Tamanගේ තාත්තගේ ගෞරවය වෙනුවෙන් මේක එක්ක හැප්පෙන්න හැම පියවරක්ම තියද්දි ඇත්තටම සිහින කරන්නේ Tamanගේ තාත්තගේ පලිගැනීමේ රූකඩයක් වෙන එක විතරද? දැන් යුගානි ඉන්නේ ලොකුම උබ්බතෝ කෝටික ප්‍රශ්නයක. ඇය Tamanගේ ආදරණීය මල්ලි සිහිනව මේ මාරක සැලසුමෙන් බේරගන්න සත්‍ය හෙළි කරනවද නැත්නම් මේක Tamanට වෙන ද්‍රෝහිකම හොයාගෙන යද්දි මේ හැමදේම පිටුපස ඉන්න සැබෑම මාස්ටර් මයින්ඩ් එක යුගානිගේ තාත්තා කියලා දැනගනීද? සහෝදරයෙක්ගේ ආදරයයි පියෙකුගේ නොකියූ පලිගැනීමයි මේකගේ උඩගුකමයි මැද අනාථ වෙන ජීවිත කාගේ වෙයිද? ඔයාලා හිතන්නේ ඊළඟට මොකක් වෙයි කියලාද? යුගානි සිහිනට ඇත්ත කියයිද? පළහැන් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලට සුබ දවසක්.